මේක භාවිත වෙන අවස්ථාවන් හතරක් ගැන සඳහන් කරනවා. මේ මොකද්ද? පළවෙනි එක ගායනයේදී ඇනීමේදී හඬ ගැසීමේදී සහ විචාරයේදී එහෙනම් මෙන්න මේ අවස්ථා හතරෙදි තමයි පෘත ස්වර කියන එක භාවිතා වෙන්නේ. අපි කතා කරන පෘත ස්වර වලට වෙන වකුරු නෑ. නමුත් මේක සූත්‍රයේ හඳුන්වලා තියෙන්නේ ත්‍රිමාත්‍රස්තු පෘතෝඤ්ඤේය. මාත්‍රා දෙකකට වැඩියෙන් උච්චාරණය වන අකුරු පෘත ස්වර නම් වේ. ඉතින් පෘත ස්වර භාවිතා වන අවස්ථාවන් හතරක් තියෙනවා. දැන් ගායනය කියන එක ගත්තාම ඔපෙරා වගේ නේ දීර්ඝව ඇදෙන අවස්ථාවදී. ඒකට අපිට තේරෙනව නේද? ඒ අකුර අයන්න වුණත් දීර්ඝව ඇදෙනවනේ. ඒකට ඒක පෘත ස්වරයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ බෙදීම සිංහල භාෂාවල නැහැ. නමුත් මේක සංස්කෘත භාෂාවේ ස්වරවල බෙදීමක් විදිහට දක්වලා තියෙනවා. එහෙනම් මෙන්න පළවෙනි කතා කරා හස්ත ස්වර, දෙවෙනි කතා කරා දීර්ඝ ස්වර, තුන්වෙනිට අපි කතා කරා පෘත ස්වර සම්බන්ධව. ඊට පස්සේ අපි කතා කරමු හතරවෙනි එක. හතරවෙනි එක තමයි සංධ්‍යාක්ෂර. සංධි අක්ෂර. සංධි අක්ෂර කියද්දිම ඔබට තේරෙනවා මේ යම්කිසි අකුරු දෙකක එකතුවකින් තමයි මෙන්න මේ කියන අකුර හැදිලා තියෙන්නේ. සංධි වෙලා එකට එකතු වෙලා තමයි මේ හැදිලා තියෙන්නේ. සංධ්‍යාක්ෂර හතරක් තියෙනවා. සූත්‍රය තමයි A I O ஔ සංධ්‍යාක්ෂරානි. සූත්‍රයේම තියෙන මොනවද අකුරු ටික කියලා. A I O ඖ සංධ්‍යාක්ෂරානි. සංධ්‍යාක්ෂර කියලා කියන්නේ මොනවද? අකුරු දෙකක එකතුවෙන් සැකසෙන අකුරු වලට කියනවා සංධ්‍යාක්ෂර කියලා. ඒක සූත්‍රය තමයි A I O ඖ සංධ්‍යාක්ෂරානි. මොනවද ඒ අකුරු ටික? මෙන්න මෙහෙමයි. ඔබ මේ අකුරු ඉගෙනගෙන තියෙන්නේ නේ? සංස්කෘත අකුරු සම්බන්ධව අපි ඉගෙනගෙන තියෙන්නේ පොඩි පන්තිවලදී. එතකොට මේ අයන්න ඊයන්න මේ ආ ඊ එකතු නම් පස්සේ ඒ කියන සංධ්‍යාක්ෂරය හැදෙනවා. ඊළඟට දෙවෙනි එක තමයි අයන්නයි එයන්නයි එකතු නම් පස්සේ අයන්නයි එයන්නයි එකතු නම් පස්සේ හැදෙනවා I. ඒකත් සංධ්‍යාක්ෂරයක්. ඊළඟට අයන්නයි උයන්නයි එකතු නම් පස්සේ හැදෙනවා මොකද්ද? ඔව්. අයන්නයි උයන්නයි එකතු නම් පස්සේ හැදෙනවා ඔ කියන අකුර. හතරවෙනි එක තමයි ඔව්. අයන්නයි ඔයන්නයි එකතු නම් පස්සේ අයන්නයි ඔයන්නයි එකතු නම් පස්සේ ඔව්. ඔන්න ඔය අකුරු හැදෙනවා. A I O ඖ. මෙන්න මේ අකුරු හතරට තමයි සංධ්‍යාක්ෂර කියලා කියන්නේ. සූත්‍රය මොකද්ද? A I O ඖ සංධ්‍යාක්ෂරානි. එතකොට ඔන්න අපි සංස්කෘත භාෂාවේ
ස්වරවල බෙදීම හතරක් ගැන කතා කරා. අපි තවත් බෙදීමක් ගැන කතා කරමු. පස්වෙනි එක. පස්වෙනි එක තමයි නාමින් සහ අනාමින්. නාමින් සහ අනාමින්. නාමින් අනාමින් කියලා කියන්නේ නම්‍යශීලී සහ නම්‍යශීලී නොවන. සමහර කාර්යයන්වලදී අක්ෂරවල සමහර කාර්යයන්වලදී වචන පරිවර්තනය වීම වලදී මේ සමහර ස්වර නම්‍යශීලී ගතියක් පෙන්වනවා. හැබැයි සමහර ස්වර නම්‍යශීලී ගතියක් පෙන්වන්නේ නැහැ. එතකොට අන්න එහෙම නම්‍යශීලී ගතියක් පෙන්වන්නේ නැති ස්වරවලට කියනවා අනාමින් කියලා. නම්‍යශීලී ගතියක් පෙන්වන ස්වරවලට කියනවා නාමින් කියලා. එතන අනාමින් අකුරු දෙකයි තියෙන්නේ. ඒ තමයි අයන්න සහ ආයන්. මේක අනාමින්. අනාමින් අකුරු දෙකයි. එහෙනම් නාමින් අකුරු කීයද? නාමින් අකුරු 12ක් තියෙනවා. අයන්නයි ආයන්නයි හැරුණන් පස්සේ අනිත් ස්වර සියල්ලම නාමින් වෙනවා. මේකේ සූත්‍රය තමයි අවර්ජා නාමිනා. ආයන දෙක වර්ජනය කරනවා. වර්ජනය කරනවා කියන්නේ සම්බන්ධ වෙන්නේ ආ දෙක වර්ජනය කරවම පස්සේ ඉතුරු යුව ටික නාමින් අවර්ජා නාමිනා. එහෙනම් ඉතුරු අකුරු 12 නාමින් වෙනවා. අයන්න සහ ආයන්න අනාමින් වෙනවා. මොකක්ද සූත්‍රේ? අවර්ජා නාමිනා. පළවෙනි සූත්‍රය මොකද්ද? ඒකමාත්‍රෝ භවේද්‍රස්සෝ. දෙවෙනි එක දීර්ඝ ස්වර වලට කිව්වේ ද්විමාත්‍රෝ දීර්ඝේ උච්චේතේ. පෘත වලට ත්‍රිමාත්‍රස්ත්‍රෝ පෘතෝඤ්ඤේ. සංධ්‍යාක්ෂර වලට ඒයයෝ සංධ්‍යාක්ෂරයි. එතකොට අනාමින් නාමින් අනාමින් වලට අවර්ජා නාමිනා. තේරුණානේ? හරි. අපි ඊළඟ බෙදීම ගැන කතා කරමු. ඊළඟ බෙදීම තමයි 6 වෙනි එක සමානාක්ෂර. 6 වෙනි එක සමානාක්ෂර. සමානාක්ෂර. මේ සමානාක්ෂර වලට කියනවා සවර්ණ කියලා කියනවා. සවර්ණාක්ෂර කියලා කියන්නත් පුළුවන්. ඉතින් මොනවද මේ සමානාක්ෂර? මොකද්ද මේකේ සූත්‍රය? මේකේ සූත්‍රය තමයි ආ ඊ ඌ ඉරු ඉරු සමානා. මොනවද? අපිට මේකේ සූත්‍රයේම තියෙන අකුරු ටික මොකද්ද කියලා? ආ ඊ ඌ ඉරු ඉරු සමානා. අ ඊ ඌ ඉරු ඉරු සමානා. මොකද්ද මේකෙන් කියන්නේ? මෙන්න මේ අයන්න ඉයන්න උයන්න ඉරු ඉරු කියන අකුරු වලට සමාන වෙච්ච නැත්නම් සවර්ණ වෙච්ච තවත් අකුරක් තියෙනවා කියලා කියන්නේ. මොකක්ද ඒ අකුර? අයන්නට සමාන වෙච්ච එහෙම නැත්නම් සවර්ණ වෙච්ච අකුර තමයි ආ. කියන්නට ඊ. උයන්නට ඌ. ඉරු ඉරු ඉලු ඉලු. එහෙනම් මේ අයන්න ඊයන්න උයන්න ඉරු ඉලු කියන අකුරු වලට සමාන වෙච්ච එහෙම නැත්නම් සවර්ණ වෙච්ච තවත් අකුරක් තියෙනවා. ඒ තමයි ආ ඊ ඌ ඉරු ඉලු. ඔන්න ඔය පහ. එහෙනම් මේ අකුරු වලට ඔන්නම සවර්ණ අකුරු තියෙන හින්දා මේවට කියනවා සමානාක්ෂර එහෙම නැත්නම් සවර්ණාක්ෂර කියලා. සූත්‍රය මොකද්ද? අ ඊ ඌ ඉරු ඉරු සමානා. හරිද? හත්වෙනි ස්වර වල බෙදීම තමයි 7 ගුණ ස්වර කියලා කියන්නේ. ගුණ ස්වර. ගුණ ස්වර කියලා කියන්නේ මේක සූත්‍රය තමයි අරේදෝ නාමිනෝ ගුණ. අරේදෝ නාමිනෝ ගුණ. එතකොට ගුණ ස්වර කියලා කියන්නේ
මේ ස්වරයන්ගේ එක්තරා වැඩි දියුණු වීම. ගුණ ස්වර කියලා කියන්නේ ස්වරයන්ගේ එක්තරා තවත් වැඩි දියුණු වීම. මෙන්න මේ වැඩි දියුණු වීමට තමයි කියන්නේ ගුණ ස්වර කියලා කියන්නේ. ගුණ ස්වර හතරක් තියෙනවා. මොකද්ද? A O R L. A O R L. මෙන්න මේ අකුරු හතර තමයි ගුණ ස්වර කියන්නේ. මොකක් සූත්‍රේ? හරේදෝ නාමිනෝ ගුණ. ඊළඟට 8 වෙනි බෙදීම. වෘද්ධි ස්වර. වෘද්ධි කියලා කියන්නේ මොකද්ද? වැඩි දියුණු වීම. දියුණු වීම. එතකොට ගුණ ස්වර වලටත් වැඩිය වෘද්ධිය. තවත් ඉහළට මේ අකුරු වැඩි දියුණු වෙලා. එතකොට වෘද්ධි ස්වර මොකද මේකේ සූත්‍රය? R I au උද්ධි. R I au උද්ධි. අකුරු ටික මොනවද? I au R R. I au R R. එතකොට බලන්න වෘද්ධි ස්වර පහක් තියෙනවා, ගුණ ස්වර හතරක් තියෙනවා. R I au උද්ධි. මේක තමයි සූත්‍රය. එහෙනම් අපි මතකද දැන් කතා කරපු ස්වරවල බෙදීම් ටික? අපි ආරාංශයක් ගැන කතා කරමුද? අපි කතා කරේ සංස්කෘත භාෂාව ගැන කතා කරලා සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගරි අකුරෙන් කියලා කිව්වා. සංස්කෘත භාෂාවේ අකුරු 49ක් තියෙනවා කියලා කිව්වා. ඒක ප්‍රධාන බෙදීම් දෙකකට බෙදෙනවා කියලා කිව්වා. මොකද්ද? ස්වර සහ ව්‍යංජන විදියට. එතකොට ස්වර 14ක් තියෙනවා කියලා කිව්වා. ව්‍යංජන 35ක් තියෙනවා කියලා කිව්වා. අපි ස්වරවල බෙදීම් කතා කරා. මොකද්ද? පළවෙනි එක අපි කතා කරා හස්ව ස්වර. ඒක මාත්‍රෝ වෛද්‍රස්සෝ මාත්‍රා එකකින් උච්චාරණය වන අකුරු හස්ව ස්වර වේ. අ इ उ ඉරු ඉලු. ඔන්න අකුරු පහ හස්ව ස්වරයෙන් කියලා කිව්වා. දෙවෙනි එක අපි කතා කරා මොකද්ද? දීර්ඝ ස්වර. දීර්ඝ ස්වර. දීර්ඝ දී මාත්‍රෝ දීර්ඝේ උච්චේතේ. මාත්‍රා දෙකකින් උච්චාරණය වන අකුරු දීර්ඝ ස්වර නම් වේ කිව්වා. එතන ස්වර 14න් හස්ව ස්වර 5 ඇරුණාන් පස්සේ ඉතුරු වෙන 9 ආ ඊ ඌ ඉරු ඉලු ඒ අයි ඕ අව් කියන අකුරු 9 දීර්ඝ ස්වර බවට පත් වෙනවා. තුන්වෙනි එක අපි කතා කරා ෘත ස්වර. ෘත කියලා වෙනම අකුරු වර්ගයක් නැහැ කියලා කතා වුණා. මේකේ සූත්‍රය කිව්වේ ත්‍රිමාත්‍රස්තු පෘතෝඤේයෝ. මාත්‍රා දෙකකට වඩා උච්චාරණය වන අකුරු වලට ෘත කියලා කියනවා කියලා කිව්වා. ඒක භාවිත වෙන අවස්ථා හතරක් ගැන කතා කරා. ගායනයේදී, ඇඳීමේදී, අණ ගැසීමේදී ඔන අවස්ථා හතරෙදි තමයි ෘත ස්වර කියන ඒවා භාවිත වෙන්නේ. හතරවෙනි බෙදීම අපි කතා කරා මොකද්ද? සංධ්‍යාක්ෂර. මොකද සූත්‍රේ AIOව් සංධ්‍යාක්ෂරානි. අක්ෂර දිත්වයක එකතුවෙන් සැකසෙන අකුරු වලට කිව්වා සංධ්‍යාක්ෂර කියලා. මොකද්ද සංධ්‍යාක්ෂර? AIOව් සංධ්‍යාක්ෂරානි. AIOව් කියන අකුරු හතර තමයි සංධ්‍යාක්ෂර කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරා පස්වෙනි එක මොනවද? සමානාක්ෂර. මේවට කියනවා කියලා කිව්වා සවර්ණාක්ෂර කියලා කියනවා කියලා කිව්වා. එම අක්ෂරයට සමාන වූ එහෙම නැත්නම් සවර්ණ වූ තවත් අක්ෂරයක් තිබෙන බැවින් සමානාක්ෂර කියලා හඳුන්වනවා කියලා කිව්වා. මොනවද? A I O අව්. ඒවද? නැහැ. මොනවද?
සමානාක්ෂර කියලා කියන්නේ අ, इ, උ, ඉරු, ඉලු. අයන්නට ආයන්නද, ඊයන්නට ඊයන්නද, උයන්නට ඌයන්නද, ඉරුවලට ඉරු, ඉරුවලට ඉලු. ඔන්න අක්ෂර පහට සවර්ණ වෙච්ච අකුරු පහක් තිබෙන හින්දා මේවට කියවා සවර්ණාක්ෂර එහෙම නැත්නම් සමානාක්ෂර කියලා. ඊළඟට මොකද්ද? අපි කතා කරා ගුණස්වර. ගුණස්වර අපි කිව්වා එක්තරා අක්ෂරයන්ගේ වැඩි දියුණු වීමක් කියලා. ගුණස්වර හතරක් තියෙනවා කියලා කිව්වා. මොකක්ද සූත්‍රේ? අරේදෝ නාමිනෝ ගුණ. අරේදෝ නාමිනෝ ගුණ. මොකක්ද අකුරු හතර? A O R L. ඊළඟ වෘද්ධිස්වර. වෘද්ධිස්වර. R I උද්දී අකුරු පහක් තියෙනවා. ආයන් I ఔ R ආල්. ඔන්න ඔය පහට වෘද්ධිස්වර කියලා කිව්වා. මොකද අපිට අපතකුනේ? අටවෙනි එක. නාමින් ස්වර සහ අනාමින් ස්වර. නේ? නාමින් ස්වර සහ අනාමින් ස්වර. මොනවද මතකද? නාමින් කියලා කිව්වා අපි නම්‍යශීලී. අනාමින් කියවා නම්‍යශීලී බවට පත් වෙන්නේ නැහැ කියලා. මොකද්ද? සූත්‍රේ. අවර්ජා නාමිනා. අවර්ජා නාමිනා. ආ කියන වර්ණය. ඒතර වර්ණය කියන්නේ අයන්නයි ආයන්නයි දෙකම අයත් වෙනවා. ආ කියන මේ අයන්නයි ආයන්නයි කියන දෙක වර්ධනය වුණාම පස්සේ ඉවත් වුණාම පස්සේ ඉතුරු වලට කියනවා නාමින් කියලා. එහෙනම් අයන්නයි ආයන්නයි අනාමින්. එහෙනම් තේරෙන්න ඇති අපි සරල බෙදීම් විදියට කොටස් 8ක් ගැන කතා කරා. හස්ව දීර්ඝ පුත සංඛ්‍යාක්ෂර සමානාක්ෂර ගුණ වෘද්ධි නාමින් අනාමින්. ඔන්න ඔය කාරණාට සම්බන්ධව අපි කතා කරා. අනිවාර්යයෙන්ම දරුවනේ මේ සොරවල බෙදීම් වලින් ඔබ වහන්සේලාගේ ඔබතුමාලාගේ පිරිවෙන් අවසාන එහෙම නැත්නම් පිරිවෙන් සාමාන්‍ය පෙළ සංස්කෘත පේපරයට ප්‍රශ්න කිහිපයක් එනවා. විශේෂයෙන් 1 2 3 වගේ ප්‍රශ්න ඉරිගහන පේපරේදී 1 2 3 වගේ ප්‍රශ්න හැදෙන්නේ මේ අක්ෂර මාලාවෙන්. ඉතින් එහෙනම් අපි මේ කතා කරපු ස්වරවල බෙදීම් සම්බන්ධ හොඳින් අධ්‍යයනය කරලා ඔබට සාර්ථක පිළිතුරක් ලියා ගැනීමට හැකියාව ලැබේවා. අපි ඊළඟ දවසක තවත් දවසක ව්‍යංජන වල බෙදීම් වලින් හමු වෙමු. එතකන් සියලු දෙනාටම යහපතක් වේවා. ත්‍රිවන් සරණයි.